ලංකාවට වැකේෂන් යන්න බලාගෙන ඉන්න පොඩ්ඩන්ට තමයි මේ වීඩියෝ එක. ඉතින් ඇත්තටම අපිත් ගියා මෙන්න මේ ලස්සන පරිසරයේ විඳ ගන්න. ඒ වෙන කොහෙවත් නෙමෙයි ලංකාවේ රිදියාගම සෆාරි පාක් එක. ඉතින් යාළ බලන්න යන්න කැමති පොඩ්ඩන්ට අනිවාර්යෙන්ම යන්න ඕන තැනක් තමයි රිදියාගම සෆාරි පාක් එක. ඉතින් පුදුමාකාර වටපිටාවක් ඇත්තටම කියනවා නම් මේ ලස්සන නම් විඳ ගන්න ඕනේ. ඉතින් පුංචියාගේ දැනුම වර්ධනයට ඒ වගේම ලස්සන මතක ගොඩක් එකතු කරගෙන එන්න පුළුවන්. ඉතින් මගේ වීඩියෝ ෆොටෝස් ඔයාලට සෑහීමකට පත් වෙන්න බැරි වෙයි. ඒ තරමටම ලස්සනයි එතනට ගියාට පස්සේ. ඉතින් එතන ඉන්න අලි පැටවුන්ගේ ඒ විතරක් නෙමෙයි සිංහ පැටවුන්, ඉතින් කොටි පැටවුන්, ඒ හැම දෙනාගේම ලස්සන ස්වභාවිකවම ඔයාලට අත්විඳින්න පුළුවන් එතනට ගියාම. ඉතින් ඇත්තටම කර්කශක පරිසරයක් වුණත් මගේ පොඩ්ඩු දෙන්න නම් ගොඩක් ආසාවෙන් ගියා. මොකද යාලා ලංකාවට යන්න ඇඟිලි ගනින දරුවෝ දෙන්නෙක්. ඉතින් ඒ නිසාම මේ සිංහයන්ගේ මේ ලස්සන, ඉතින් ඒ විතරක් නෙමෙයි ඒ ලස්සන ඒ ෆොටෝ එකට වීඩියෝ එකට විතර නෙමෙයි ඇස් දෙකෙන් බලද්දි පුදුමාකාර ලස්සනයි. ඉතින් මේ මාළු ටික පවා එන්නේ හරිම කලාත්මකව. ඉතින් ඇත්තටම මගේ ඇස් දෙකට මේ පේන ලස්සන නම් මට ෆොටෝ එකකින් ගන්න බැරි වුණා. ඒ තරමටම ලස්සනයි. ඉතින් මේ ආලින්ගේ කතා බහ, ඒ වගේම මේ අවුව තපින සිංහ පැටව්, ඉතින් මේ ලස්සනට ඉන්න මේ අලියන්ව ඇත්තටම මේ ට්‍රක් එකේ පැද්දි යද්දි මට ලස්සනට වීඩියෝ කරගන්න බෑ. ඉතින් ඒ බාධාව ගැන කියන්න වචන නෑ. ඉතින් ඒත් මම පුළුවන් විදිහට ඔයාට බලා ගන්න ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මං හිතනවා මගේ වීඩියෝ එක බැලුවම ඔයාලටත් අනිවාර්යයෙන්ම සෆාරි යන්න නම් ආසාව ඇති වෙන්න ඇති කියලා. ඉතින් ඇත්තටම මේ ලස්සන වටපිටාවේ ඇත්තටම යාලා ඉන්නේ යාලගේ ජීවිතේ හරිම ස්වභාවිකවම යාලා ගත කරන විදිහ අපිට බලා ගන්න පුළුවන්. මොකද ඒ ලොකු ඒරියා එකක ඉතින් ඒ සත්තු ඉන්න නිසා අපි තමයි මේ ට්‍රක් එකක ගිහිල්ලා යාලගේ ඉන්න විදිය බලන්නේ. ඉතින් මේ හරියට එන අලියව බලන්නකෝ. ඉතින් අලියෙක් දැක්කම හිතට දැනෙන බයත් එක්ක අපේ ට්‍රක් එක ඉතින් ඉක්මනින් මෙයාව පාස් කරගෙන යනවා. ඉතින් මම බොහෝම අමාරුවෙන් මෙන්න මේ වීඩියෝ කරගත්තා යාවත්. ඉතින් ඒ යන මග ගොඩාක් සත්තු ඉන්න ඔස්ට්‍රිච්ලා, ඔරික්ස්, ඉතින් මේ ඉන්න බලන්න. ඉතින් මටත් වැඩිය දැනුම තියෙනවා, මතකයේ තියෙන මගේ දරුවෝ මාවත් දැනුවත් කරා මේ සත්තුන් කවුද කියලා. ඉතින් ඒ නිසා යන්න කලින් පොඩ්ඩක්ම මතක් කරලා යන්න. ඉතින් සත්තු බලද්දී යාලට මේ මතකය තවත් වැඩි වෙනවා. ඉතින් මේ කොටියා යන ලස්සන බලන්නකො. ඉතින් මේ ඉන්න ඔරික්ස්ගේ ඒ ගමන, ඉතින් ඒ හැම දෙයක්ම ඇත්තටම ඔයාලට ඇස් දෙකෙන්ම බලා ගන්න පුළුවන් තැනක් තමයි මෙන්න මේ රිදියාගම සෆාරි පාක් එක. ඉතින් නාගරික පරිසරය, ඉතින් බිසි ලයිෆ් එකෙන් පොඩ්ඩක් ඈත් වෙලා මෙන්න මේ සත්තුන්ගේ ලස්සන බලා ගන්න අනිවාර්යෙන්ම ඔයාලා එන්න ඕනි තැනක් රිදියාගම සෆාරි පාක් එක. ඉතින් අපේ ලංකාවේ සුන්දරත්වයේ, ස්වභාවික සුන්දරත්වය ඇස් දෙකෙන්ම බලලා ඔයාලගේ දරුවන් ඒ වටපිටාව ගැන දැනුවත් කරන්න. ඉතින් මේ ලස්සන බලන්න අනිවාර්යෙන්ම මෙන්න මේ සදර්න් හයිවේ එකේ යන ගමන් මේ ලස්සනත් පෙන්නගෙන ඔයාලා යන්න.